පිළිබඳව ජාල්වලකට මාධ්‍යයකයට අදහස් දැක්වූ තවත් කෙනෙක් විදියට අතුල මහත්මයා හඳුන්වන්න පුළුවන්. ජාල්වලකට මාධ්‍යයකගේ වශයෙන් අප සඳහන් කළ යුතුයි අතුල මහත්මයා ඇතුළේ පවුලේ සියලු දෙනා ඉතාමත් සුවිශාල කාර්යභාරයක් මෙම බුද්ධ මන්දිර ප්‍රතිසංස්කරණයේදී සිදු කරා. ඉතින් මේ පිළිබඳව අදහස් දැක්වූ අතුල මහත්මයා යහලකට ගමේ බෞද්ධයෙක් හැටියට මේ බුදුමැදුර ගමේ කේන්ද්‍රස්ථානය. ඒ වගේම අපි කවුරුත් උදෙන් තමයි මේ මල් පූජා කරලා ගමේ සිල්ගතු ස්ථානයක්. ඉතින් මේ දයන්ද මහතා මේ අපිට මේ බුද්ධ පූජාව තියන්නේ පිළිල කරලා දුන්නා මේ යහලකට ගමේ පවුලකට එක දවසක් ගානේ. ඉතින් අපේ ගෙදරින් බුද්ධ පූජාව අරන් ආයි මම තමයි. ඉතින් මම කාලයක් තිස්සේ මේ බුද්ධ පූජාව ගෙනකොට මට පෙනී ගියා මේ බුදුමැදුර එන්න අබලන් තත්ත්වයටපත් වෙනවා කියලා. පස්සේ කොහොමත් වහල තෙමෙන්න ගත්තා. සමාදාට මේ මට ඇවිල්ලා එතන දොර අරගන්නත් බෑ. මේ අර යටින් සිමෙන්ති වෙලා. ඉතින් කොහොම ඉන්න වෙලාවට තමයි මේ පියන්ත මහතාත් දයන්ද මහතාත් මට කිව්වේ මේ අතුලయ్య මේ අපි මෙහෙම වැඩක් කරනවා මේ මොකද්ද කියන්නේ මම අපි ඒකට හරි සතුටක් ආවා. අපේ ගෙදර කට්ටිය කතා කරලා අපේ පුතාලා දෙන්නයි අපේ දුවේ අපි උපරිම සහයෝගය දෙන්න අපි තීරණය කරා. ඒ වගේම අර පිරිත් දේශනාව දවසෙත් අපි ඉඳලා ඒ පාර පළවෙනි දවසේ මේ මුළු ගමේම තරුණ කොටස එකතු වෙලා වැලි ඇත්තා. අද ටිකෙන් ටික මේ ස්ථානයේ මේ ගොඩනගන්න මුළු ගමම සහභාගී වුණා. ගමේ එකට මුළු ගමටම පින් සිද්ධ වෙන්න ඕනේ ඒකට. ඒ වගේම මුදලිනුත් ජව්වෙනුත් මුළු ගමේම ආදාය කළා. අපිත් අපේ මගේ භාර්යාවත් පුතාලා දෙන්නත් මගේ දුවත් පුළුවන් මේ මගේ පුතෙක් නම් හැමදාම වගේ ආවා. ඇවිල්ලා පුළුවන් හැටියට අපි වැඩ කරා. ඒ වගේම මේ වැඩපිළිවෙලට පියන්ත මහතා කියන්නේ දක්ෂ වඩු කාර්මික වඩු වංශෙන් පෙරේර වංශෙන් දක්ෂයෙක්. ඔහුගේ මම හිතන්නේ දවසක කුලිය 2500 3000ක් හොයාගන්න මේ පුළුවන් උන්ට වැඩ කරොත්. ඔහු පටන් ගත්තා එක දිගටම වැඩ කරා. ඔහුගේ ඒ ශ්‍රමය ගණනය කරොත් මේ මම හිතන්නේ ලක්ෂයකට වැඩි. උළුවස්තර මම හිතන්නේ උළුවස්තරම හදන්න බෑ ලොකු ගාණක් නැතුව. ඉතින් ඒකෙන් ප්‍රියන්ත මහතාට විශාල පිනක් මේකට අයිති වෙනවා. තවද මේ අන්තිමේ දයන්ද මහතා ප්‍රියන්ත මහතාගේ මේ යෝජනාවටම විශාල පිනක් අයිති වෙනවා මේක මේ අදහස ආවට. ඊපස්සේ මේක කරගෙන යනකොට මේ දයන්ද මහතාගේ ගෙදරින් පටන් ගත්තා ඉඳලම අද වෙනතුරු කෑම් බීම කිසිම මේකක් නැතුව එතන ඉන්නේ සාමාන්‍ය බලාගෙන ඉන්න කට්ටියටත් උදේ දවල් රැය කියලා කෑම් බීමෙන් සංග්‍රහ කරා. එහෙම සංග්‍රහ නොකර නම් ඔතන වැඩ කොටස කරන්න බෑ. ඒ කියන්නේ සමහරු මේ එන්නේ මේ ටිකක් ඈතින් ඉඳලා ඉල වැඩ කරන්නේ ඉතින් දවල් වෙනකොට හරි මහන්සියි. ඉතින් එයින් එවන් දයන්ද මහතාගේ දුවත් ටයිල් ලබා දුන්නා. ඔවුන්ගේ පවුලෙන් ලොකු මුදලක් මේ ගන්න කරොත් ওই බුදුමැදුරට මේ යට වෙලා තියෙනවා. ඉතින් ඒව මම හිතන්නේ මේ කුසල මේ මතු ආත්මෙදිත් පින් මේ පළ දෙන පින් දහම්. මෙම වැඩසටහනේ ඉතිරි කොටස ළඟදීම ජාල්වලකට බුදුහඬ Facebook පිටුව ඔස්සේ මෙන්ම YouTube චැනලය හරහා බලාපොරොත්තු වන්න.